හායි මගේ යාළුවනේ කොහොමද ඉතින්? නුවරඑළිය දවස් 3ක් ඉඳලා අපි මේ ආයෙත් කොළඹ බලා පිටත් වෙන ගමන්. දැන් වෙලාව ගත්තොත් උදේ 11:00 වගේ ඇති. අපි උදේට කාලත් නෑ. අපි මේ උදේටයි දවල්ටයි දෙකටම කනවා කියලා හිතාගෙන කෑම කඩයක් හොයාගෙන ගමන් කොළඹ බලා පිටත් වෙනවා. පළතුරු කඩ, එළවලු කඩ වලින් අතර කරන ගමන් ඒවත් අරගෙන අපි මේ රසම රස කෑම කඩයක් හොයාගෙන යන ගමන්. අපි බලමු අපිට මොකක්ද හම්බෙන රසම රස කෑම කඩේ කියලා. අපි මේ ඉන්නේ කොටගල හරිය දැන්. මේ හරියෙන්වත් අපිට රසම රස කෑම කඩයක් හම්බුනොත්. ෆයිනලි අපිට කෑම කඩයක් හම්බ වුණා. මේකේ නම Green Weave Restaurant. මේක තියෙන්නේ කොටගල. මේකේ වීව් එක නම් ලස්සනයි. අපි ගිහිල්ලා බලමු ඇතුළ කොහොම වගේද කියලා. ලස්සනයිනේ. මේකේ තියෙන්නේ බත්, පරිප්පු, සම්බෝලයක් මොනවා හරි තියෙනවා, රතු වල, පොල් සම්බෝල, අල බැදලා සෝයා මීට්. රසම රස පාටයි. මේකේ වීව් එකත් හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් බඩගිනි. එන්න මාත් එක්ක බෙදා ගන්න යමු. ඉතින් ගයිස් මම මේ බෙදා ගන්නවා. හරිද? වීඩියෝ එක කරන්නේ උදාර. බැන තමයි මේ වීඩියෝ එක කරන්නේ. කන්න තියෙන වෙලාවෙත් වීඩියෝ කරනවා කියලා. ඒම කියලා බැලුවේ නෑ. ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා මම වීඩියෝ එක ගන්න කියලා කිව්වා. ඉතින් මම ටක් ගාලා බෙදාගත්තා. රසම රස පාටයි කෑම එක. බඩගින්න හිටියේ ගොඩක්. අපි බලමු මේකේ රස කොහමද කියලා. මේ තමයි ළමයි මගේ කෑම එක. මම ඔක්කොම වීඩියෝ කරේ නෑ. කාලා දැන් ගොඩක් වෙලා මම දෙපාරක් බෙදා ගත්තත් එක්ක. රසම රසයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ කටටත් කෙලවුරයි. රසම රසයි මේක අනාගෙන කනකොට මේකේ චිකන් කරි එක කියන්න බෑ. මාර රසයි. මං ඉතින් දෙපාරක්ම කෑවා. රස වගේම තමයි හරිම සැරයි. ඒ නිසා මට පොල් එක සීනි දාලා දුන්නා ගයිස්. අපි හැමෝම කාලා ඉවරයි. මේ ඉන්නේ අපේ චූටි පැටියා, අක්කිගේ බබා. ඉතින් ඔන්න අපි යන්නේ ආයි කොළඹ. රසම රස අපි හොඳටම කෑවා. උදාරගෙත් හොඳටම බඩ පිරුණාලු. ඉතින් අපි යන්න හදන්නේ. මම ආයි මතක් කරනවා මේ රෙස්ටොරන්ට් එක තියෙන්නේ කොටගල. නම Green Weave Restaurant. මම ඔයාලට මේකේ contact number එකත් පෙන්නන්නම්. breakfast, lunch, dinner තුනම මේකේ available. මම highly recommend කරනවා මේ place එක guys. ඉතින් ඔයාලා වෙනද වගේම මේ vlog එකත් ආදරයෙන් ආසාවෙන් බලනවා නම් thank you හැමෝටම. ආදරෙන් ඉල්ලනවා like එකක් දාලා comment එකක් දාගෙන යන්න. ඉතින් අපි ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙමු. එතකම් පරිස්සමට ඉන්න ඕනේ හැමෝම.